හයි යාළුවනේ. මං අද මගේ එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් මං අද හදන්න යන්නේ ඔයාලට දැක්කහම පේනවා ඇති. හිතා ගන්න පුළුවන් ඇති නිල් කඩලුළු ඩ්‍රින්ක් එකක්. මේ නිල් කඩලුළු ඩ්‍රින්ක් එක කියන්නේ මං අද හදන්නේ ටී එකක් විදිහට. තව ගොඩක් එක විදිහට කෑම වලට බීම් වලට මේක පාවිච්චි කරනවා. මේකට මම එකතු කරන්නේ සීනි ටිකක් සහ දහි ටිකක් විතරයි. උණු වතුරෙන් චුට්ටක් තම්බලා මේ විදිහට පෙරලා ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා සීනි සහ ලුණු. මේක උණුවෙන් බොන්න කෙනෙකුට එහෙම හදා ගන්න පුළුවන්. නැත්නම් කූල් ඩ්‍රින්ක් එකක් විදිහට හදා ගන්නත් පුළුවන්. මම දන්නේ හැමෝම හදන්නේ මේ විදිහටද කියලා. මම පොඩි try එකක් කරලා බැලුවේ. ඉතින් සීනි එකතු කරලා මේ විදිහට දෙහි කෑල්ලකුත් මම එකතු කරගන්නවා. මීට වඩා වෙනස් විදිහකට හදන කට්ටිය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට තමයි මම හදාගත්තේ.